සුබ උදෑසනක්. ඉතින් ඔන්න අද දවසේ පුහුණුවෙන් අතරතුරදී හම්බුණා සුසාන් රාජපක්ෂ. අපි ඉස්සෙල්ලාම සුසාන් රාජපක්ෂට සුබ පතනවා. සුබ වන් දිනයක් වේවා සුසාන්. ඉතින් 2026 ගුවන් හමුදා පාපැති තරඟයට සහභාගී වෙන කීඩක දෙදෙනෙක් ඉන්නවා. ඒ හරිඳුත් ඉන්නවා. සුසාන් රාජපක්ෂත් ඉන්නවා. ඉතින් 2020 2023 වසරේ ගුවන් හමුදා පාපැති තරඟයේ ජයග්‍රාහක කීඩකයා ඉන්නවා සුසාන් රාජපක්ෂ. අපි පොඩ්ඩක් කතා කරමු. සුසාන් රාජපක්ෂ කොහොමද 2026 ගුවන් හමුදා පාපැති තරඟයට සූදානම ශ්‍රී ලංකා යුද හමුදාව සමස්තයක් ඇටියට ගත්තොත්? ඇත්තටම අපි කණ්ඩායමක් වශයෙන් හොඳ තරඟ සූදානම් වෙමින් සිටිනවා. විශාල අභියෝගයක් තියෙනවා. මොකද මේ පාර තරඟයේ ඇත්තටම දුර ප්‍රමාණය අඩුයි. තරඟ අධියර තුනේම මේ තුන්වෙනි අධියරේ ටිකක් 145ක් වයිදුලක් තියෙනවා. කණ්ඩායමක් වශයෙන් අපි මේ සියලු දෙයට සූදානම් වෙලා හොඳ ස්ප්‍රින්ටර්ස්ලා රෙඩිලිස්ට් සමග ක්‍රීඩකයන් 10 දෙනෙක් තරඟයට සූදානම් වෙලා ඉන්නවා. සුසාන් ඉතින් කොහොමද මේ තරඟයට සහභාගී වෙනවා මේ වෙනකොට විදේශගත ක්‍රීඩකයන් මේ වසරේ UAE මේ රටේ ගුවන් හමුදා කණ්ඩායම තරඟයට සහභාගී වෙනවා. කොහොමද අභියෝගය ලබා දෙන ඇයට? ඇත්තටම අභියෝගය කියන්නේ ඒක ලොකු අභියෝගයක්. ඒක ඇත්තට අභියෝගයක් වගේම නවක ක්‍රීඩකයන්ට ලොකු අත්දැකීමක්. මොකද ජාත්‍යන්තර ක්‍රීඩකයන් පැමිණලා තරඟයකට සහභාගී වෙන ජාත්‍යන්තර අත්දැකීමක් ඉතින් ඇත්තට විශේෂයෙන්ම ගුවන් හමුදාවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ තරගයක් සම්මේලනය කිරීමට එම ක්‍රීඩකයන් ලංකාවට පැමිණීමට අවස්ථාව සලසා දීම ඉතින් ලොකු අභියෝගයක් අපිට ඇත්තට තරගය. කෙසේ හෝ ඉතින් අපි තරගයේ ජයග්‍රහණය කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි අනිකුත් කණ්ඩායමුත් එක්ක ශ්‍රී ලංකා ගුවන් හමුදා මේ පෞසුගිය වසර තුල තරඟවල ජයග්‍රහණය කළා. මේ වසරේ ගුවන් හමුදා පාපැති තරඟය ජයග්‍රහණය කරගන්න හැකියාවක් ලැබෙයිද යුද හමුදාවක් හැටියට? අපිට ඉතින් ලොකු අභියෝගයක් තියෙනවා කියන්න අමාරුයි. නමුත් අපි උපරිම අපේ උත්සාහය ශ්‍රී ලංකා යුද හමුදාව කරගන්න තමයි තරඟය. ඉතින් ලොකු අභියෝගයක් තියෙනවා සියලුම කණ්ඩායම් වලින්. මොකද විශේෂයෙන්ම ගුවන් හමුදාව, නාවික හමුදාව, පිරිවෙන කල්පිත ආනන්ද සභාව ඉතින් මේ සියලු කණ්ඩායම් වල අභියෝගයක් තියෙනවා. ඉතින් අපි අභියෝගය ජය ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම විදේශ ක්‍රීඩකයන්ගෙන් මොන වගේ අභියෝගයක් එල්ල වෙයිද කියලා අපිට තාම තීරණය කරන්න බෑ. ඉතින් තරගය තුල තමයි අපි බලා ගන්න ඕන මොකද්ද තත්ත්වය කියලා. ඉතින් ඒ බලලා එන විදියට තරගය අපේ පැත්තට හරව ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඉතින් අපි 2025 වසරේ අපේ ජූනියර් රයිඩර්ත් ඉන්නවා හරිදු. සුබ උදෑසනක්. මොකද හිතෙන්නේ මේ වසරේ 2026 වසරේ ගුවන් හමුදා පාපැති තරඟයට? හොඳ තරගයක් කියලා හිතනවා. විදේශ ක්‍රීඩකයන් කණ්ඩායම සහභාගී වෙනවා කියලා ආරංචි මාර්ගයෙන් මගේ දැනුම් දීලා තියෙනවා. හොඳ ලොකු අත්දැකීමක් වෙයි කියලා හිතනවා. සියලුම කණ්ඩායම් ප්‍රබල කණ්ඩායම සිටින්නේ අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් 10 දෙනා සමග ඉඳලා හොඳ තරගයක් ලබා දීලා ජයග්‍රහණය කරන්න තමයි අපේ එකම අරමුණ. ඔව් ඉතින් මෙන්න මේ විදිහට තමයි හරුදුගේ හදාස්. අපි බලමු 23න් 15 ජයග්‍රහණය කරන්න මේ වසරේ හැකියාව ලැබෙවිද කියලා. බොහොම ස්තුතියි. ඉතින් අපි ආයෙ නැවතත් සුසාන් එක්ක කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. සුසාන් මතක් කරන්න ඕනේ මේ වසරේ ගුවන් හමුදා පාපැති තරඟයට සහභාගී වෙන්නේ නවක පාපැදියකින් නේද? අනිවාර්යයෙන්ම. ඔන්න මේ විදිහට අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ
තුසන් අවදි කරන්නකො බලන්න කොහොමද මේ පාපැදිය ලැබුණේ වාට කියලා. ඇත්තටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන ප්‍රියංග මහත්මයාට. ඇත්තට ඊළ අධික පාපැදියක් මට මෙම තරගය සඳහා සහභාගී තරගයට ඉදිරිපත් වෙන්න ලබා දුන්නා. ඉතින් මේ පාපැදිය සම්පූර්ණම සියලුම දේවල් අලුත් උපාංග දාලා තමයි ඇත්තට මට තරගයට සහභාගී වෙන්න දුන්නේ. ඇත්තට නිහතමානී ඉතාමත් ඒ ගැන කියන්න වචන වලින් කියන්න අමාරුයි. ඇත්තටම නිහතමානී මිනිස්සෙක් ඇත්තටම ප්‍රියංග අයියා ඇත්තට මේ පාපැදිය ඇත්තට මිල අධිකයි. ක්‍රීඩකයා අතරේ මං හිතන්නේ ලංකාවේ ක්‍රීඩකයන් කීප පොලක් තමයි මේ වගේ පාපැදි වලින් තරඟ වදින්නේ. ඉතින් ඇත්තට මේ කියන්නේ සාමාන්‍ය ක්‍රීඩකයෙක්ට ගන්න අමාරුයි. වගේ ක්‍රීඩකයෙක්ට ගන්න අමාරුයි. මොකද ලොකු මිලක් වෙන නිසා. ඉතින් ප්‍රියංග අයියට විශේෂ ස්තුතියක් පුද කරනවා මේ පාපැදිය මෙම වර්ෂයේ මේ ගුවන්හමුදා පාපැදි තරගයට ලබා දීම පිළිබඳව මම හිතන්නේ ලක්ෂ 50ක් විතරනේ. ලක්ෂ 35ක් වෙනවා. ඔව්. ඉතින් මගේ බලාපොරොත්තුව ඔහු කිසිම පෞද්ගලික අරමුණක් නැතුව තමයි මට මේ පාපැදිය ලබා දීලා තියෙන්නේ. ඉතින් මගේ තියෙන යුතුකම තමයි තරගයේ ස්ථානයක් ලබාගෙන ඔහුට කීර්තියක් ලබා දීමට. ඉතින් මගේ බලාපොරොත්තුව ඒකයි. සමස්තයක් විදියට අපි යුද හමුදාවක් විදියට ජයග්‍රහණය කරමින් ස්ථානයක් ලබා ගන්න. ඔව් ඉතින් ඔන්න මේ විදිහට තමයි ඉතින් අද මේ දෙදෙනා අපිට හම්බුණා හම්බුනේ තුෂාන් රාජපක්ෂ. ඉතින් උපන් දිනේට සුබ පතන්නත් එක්ක ආවේ. අද ඉතින් බොහොම ස්තුතියි තුෂාන්. Thank you sir. හරිඳු පුතාටත් ස්තුතියි දෙන්නටම. ජය වේවා නම් ගුවන් හමුදා පාපැදි තරගයට විශිෂ්ට ජයක් ලබා ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා.